රාජ්‍ය භාෂා විභාග වලට මුහුණ දෙන්න ඉන්න ඔයාලට ඔයාලගේ පේපරේදී මුහුණ දෙන්න වෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ සංදි ප්‍රශ්නය. ඉතින් මේ සංදි ප්‍රශ්නය ඔයාලට විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න, උසස් පෙළ ඉගෙන ගන්න දූ දරුවන්ට ඉතාම වැදගත් වෙන ප්‍රශ්නයක් තමයි මේ සංදි කියලා කියන්නේ. ඉතින් බොහෝ දෙනා හිතනවා මේ සංදි කියන පදය ගත්තාම මේක ගොඩක් අමාරුයි කියලා. මේ විෂය පතේ ගොඩක් අමාරුයි කියලා. නමුත් මේක නිවැරදිව ඉගෙන ගන්න පුද්ගලයාට මේක කවදාවත් අමාරු වෙන්නේ නැති විෂය පතයක්. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේ සංදි කියන්නේ මොකක්ද කියලා. ඉතින් සිංහල භාෂාවේ තියෙනවා සිදත් සංගරාව. මේ සිදත් සංගරාවේ දක්වනවා පෙර පර වනන් නිසි විදිනි ගලපනු සඳනම්. මොකද දැක්වෙන්නේ පෙර පර වනන් නිසි විදිනි ගලපනු සඳනම්. මේකේ මොකද්ද මේ සිදත් සංග්‍රහ කතුවරය කියන්නේ? පෙර පර වනන් පූර්වාපර වර්ණ නිසි විදිනි ගලපනු සඳනම්. නිසි ආකාරයෙන් ගැලපීම තමයි සංදි කියලා කියන්නේ. එතකොට පෙර පර වනන් කියන්නේ මොනවද? ඇත්තටම ඒක අපි විග්‍රහ කරලා බලන්න නම් මේ සංදි කියන පදේ දැක්වෙන සරල අර්ථය විමසා බලන්න ඕනේ. මම මෙතන ලියන්නම් මොකද්ද සංදියක් කියන්නේ කියලා සරලව. අපි ගමු මුනි උතුමා කියන විසන්දිය. මුනි උතුමා කියන විසන්දිය සංදි වෙලා තමයි අවසානයේ මුනිතුමා කියලා හැදෙන්නේ. හරි. එතකොට මේ මුනි උතුමා කියන විසන්දිය සංදි වෙලා මුනි උතුමා වෙනවා. එතකොට අපි බලමු මේ පෙර පර වනන්. පෙර පර වනන් කියන්නේ සංදි වන පද දෙක ඇතුලේ තියෙන මුල් පදයේ අග ඇති ස්වරයත් පසු පදයේ මුල ඇති ස්වරයත් ගැලපීම කොහොමද ගලපන්නේ? නිසියාකාරයෙන් ගැලපීම. නිසියාකාරයෙන් ගලපන්නේ කොහොමද? සිංහල භාෂාවේ තියෙනවා සංදි කාර්යයන්. මෙන්න මේ සංදි කාර්යයන් වලට අනුව මේ සංදි ගැලපීමෙන් පසුව තමයි අපි මේ සංදියක් නිසියාකාරයෙන් නිර්මාණය කරගන්නේ. ඉතින් මෙන්න මේ දක්වන විසන්දිය ඇතුලේ තියෙන පළවෙනි පදයේ තියෙන අග දක්වන ස්වරයත් පසු පදයේ තියෙන මුල දක්වන ස්වරයත් නිසියාකාරයෙන් ගලපලා තමයි මේ සංදියක් නිර්මාණය කරගන්නේ කියන එක මේ සිදත් සංග්‍රහ කතුවරයා දක්වලා තියෙනවා. පෙර පර වනන් නිසි විදිහට ගලපනු සඳනම්. මේක කොහොමද වෙන භාෂාවල දක්වලා තියෙන්නේ? ඉතින් සිංහල භාෂාවට නෑකම් කියන භාෂා දෙකක් තමයි මොනවාද? ඔයගොල්ලෝ දන්නවත් ඇති පාලි සහ සංස්කෘත. පාලි සහ සංස්කෘත. මෙන්න මේ භාෂා දෙක සිංහල භාෂාවට නෑකම් කියනවා. ඉතින් මෙන්න මේ භාෂා දෙකේ දක්වලා තියෙනවා පාලි භාෂාව තුළ පුබ්බාපර වන්නානම් සන්දානම් සංදි. ඒ කියන්නේ අර සිංහල සිදත් සංග්‍රහ කතුවරයා දක්වපු කාරණාවම තමයි. මොකද්ද? සංදි වන පද දෙකේ මුල් පදයේ අග ස්වරයත් පසු පදයේ මුල් ස්වරයත් නිසි ආකාරයෙන් ගැලපීම සංදි කියලා කියනවා. කොහෙද? සිංහල භාෂාවෙත් පාලි භාෂාවෙත්. එතකොට තව සිංහල භාෂාවට නෑකම් කියන භාෂාවක් තියෙනවා. ඒ තමයි සංස්කෘත. මේ සකු භාෂාවේ දැක්වෙනවා පූර්වාපර වර්ණයෝ සන්දානං සංදි. ඒ කියන්නේ අර කතාවම තමයි. පෙර පසු පදයන්ගේ නිසියාකාර ගැලපීම සංදි කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධව ගැටලුවක් ඔයාලට නැතුව ඇති. එතකොට කෙටියෙන් අපි කියමු නැවතත් සංදි කියන්නේ මොකද්ද? සංදි වන පදදිත්වයේ සඳහන් වන මුල් පදයේ පසු පදයේ නිසියාකාර ගැලපීම තමයි සංදි කියලා කියන්නේ. හරියට
අලුත බඳින්න ඉන්න ජෝඩුවක් වගේ. කොහොමද? මේ ඉන්නේ කොල්ලා. මේ ඉන්නේ කෙල්ල. මෙන්න මුන් දෙන්නගේ දැන් ලව් එක කරගෙන යනවා. හරිද? මුන් දෙන්න කවදා හරි දැන් කසාද බඳිනවනේ. කසාද බඳලා ඔන්න එක වහලයකට එනවා. දැන් මෙන්න පූර්ව අවධිය. මෙන්න ඉන්නවා කොල්ලා, මෙන්න ඉන්නවා කෙල්ල. මුන් දෙන්න දැන් ලව් කරනවා. තාම මුන් දෙන්න කසාද බඳලාද? නෑ. එහෙනම් සංධියට මේ මුන් දෙන්නගේ ජීවිත කතාව අපි ආදේශ කරමු. කොහොමද? පළවෙනියටම ඉන්න කොල්ලා තමයි සංධි වන පද දෙකේ මුල් පදය. දෙවෙනියට මේ දක්වලා තියෙන්නේ එතන ඉන්න කෙල්ල. ඒ තමයි සංධි වන පද දෙකේ පසු පදය. එහෙනම් මේ මුන් දෙන්නගේ නිසියාකාර ගැළපීම තමයි සංධි කියලා කියන්නේ. මේ විදිහට තමයි අපි සංධියක් සරලව අවබෝධ කරගන්නේ. ඉතින් මේ විදිහට දැක්වෙන සංධි තුල සිංහල භාෂාවේ දැක්වෙනවා ප්‍රධාන සංධි වර්ග 10ක්. මේ 10 අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.